සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාට ඉතා වටිනා මාතෘකාවක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ ඉතා බලගත් වචනයක් ගැන. ඔයා අහලා තියෙනවද සමහරු කියන එක බලගත් වචනයක් ගැන? මට මම විශ්වාසයි කියන වචනය. ලෝකයට තමන්වම විශ්වාස කිරීම තුලින් ලෝකේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි දුර්වල සිතුවිලිත් එක්ක තියෙන විශ්වාසයට ඔයාට ගොඩක් දුර අරගෙන යන්න බෑ. ඔයාට ඔයාගේ ගැන නොකඩෙන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි. අද මම කියලා දෙන්නේ ඒ ආත්ම විශ්වාසය කොහොමද ඇති කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ගැන යම් දුර්වලතා, අඩුපාඩු, ඒ වගේම නෙගටිව් අදහස් අත්හරින්න ඕනි. මට බැහැ, මම අසාර්ථකයි, මම දුර්වලයි වගේ තමාටම කියාගන්න එක අත්හරින්න. කෙනෙක් ඔයාට ඔයාගේ මූණටම කියන්න පුළුවන්, අයියෝ ඔයා නම් මහ මෝඩයි, ඔයා කම්මැලි, ඔයාට නම් ඔය වගේ දේවල් කරන්න බෑ, ඔන්න ඔය වගේ දේවල්. ඒ වගේ දේවල් වලින් අපි හරියට හිත රිදව ගන්නව නේද? ඔව්. අපි ඒ දේවල් වලින් අපි අපේ හිත රිදව ගන්නවා විතරක් නෙවෙයි, අපි ඒවා හිත ඇතුලේ තියාගෙන ඒ ගැන මතක් කර දුක් වෙනව නේද? නැවත ඒ දේවල් නම් කවදාවත් හිතන්න එපා. ඔයා ඒ දේවල් ඒ කණෙන් අහලා මේ කණින් පිට කරලා ඒ වෙලෙම අමතක කරන්න පුරුදු වෙන්න. අපිට සමහර බලාපොරොත්තු විශ්වාසය තුළින් සැබෑ වෙනවා. අරමුණක් සැබෑ කරගන්න නම් තදබල උවමනාවක්, කැමැත්තක්, නොබසුබට උත්සාහයක් ඕනි කරනවා. ඒ වගේම මේ හීනේ සැබෑ කරන්න දවස ගානේ උත්සාහයක් විතරක් මදි. ලොකු කැපකිරීමක්. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි වෙනවා. ඒ වෙනුවෙන් ඕනි කරන දේවල් හොයලා බලලා ඉටු කරගන්න උවමනාවක් තියෙන්න ඕනි. මේ වගේ කැපකිරීම කරන්න පුළුවන් අය දවසක අනිවාර්යයෙන්ම හීන වලට යනවාමයි. ඔයාගේ ඍණාත්මක අදහස් ටිකෙන් ටික අයින් වෙනකොට ධනාත්මක අදහස් වලින් ඔයාගේ මනස පිරෙන්න ගන්නවා. ඒ සඳහා ඔයාට පුළුවන් ඔයාගේ බලාපොරොත්තුව ඉටු කරගන්න විදිය ප්ලෑන් කරන්න. ඒ වගේම දවස ගානේ පොතක සටහන් තියන්න. නිතරම මට මම විශ්වාසයි කියන ස්වයං විශ්වාසය මනසට කාවද්දන්න. ඒ වගේම ඍණාත්මක අදහස් දරන පුද්ගලයන්ගේ ආශය ටිකෙන් ටික දුරස් කරලා ධනාත්මක අදහස් තියන අයව ආශය කරන්න ගන්න. ඒ වගේම ඔයත් බලාපොරොත්තු සැබෑ වෙන බවට ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් තියාගන්න. මෙහෙම කළාම ඔයාගේ හිත ධනාත්මක වෙන්න ගන්නවා. ඒ වගේම ඔයාගේ මනස ඔයාට උදව් කරන්න ගන්නවා. ඔයාගේ හීනයට යන්න මනස ඔයාට උදව් කරනවා. ඉතින් ඔයා හිතනවා නේද මේ වගේ පොසිටිව් වීඩියෝ අහනකොට ඔයාගේ මනස ටිකෙන් ටික පොසිටිව් වෙනවා කියලා. එහෙනම් තවත් මේ වගේ පොසිටිව් අදහස් තියෙන වීඩියෝ එකක් මම ළඟදිම අරගෙන එන්න. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ කිරිසෙහිනේ ඉක්මනටම සැබෑ වෙන්න කියලා. සුබ දවසක්.